ඔයාට ජිම් ගියාට තාම මහත් වෙන්න බැරුණාද? එහෙනම් මේ වීඩියෝ එක ඉවර වෙනකම් බලන්න. පළවෙනි එක තමයි ඔයා අනිවාර්යෙන් කැලරි සර්ප්ලස් එකට යන්න ඕනේ. කැලරි අතිරික්තයක් තියාගන්න. ඒ කියන්නේ ඔයාගේ දවසක කැලරි අවශ්‍යතාවය 2000යි කියමුකෝ. එතකොට ඔයාට ඇඟ බල්ක් කරන්න ඕනේ නම් කැලරි 300ක් 400ක් වගේ 2400ක් 500ක් වගේ දවසකට ගන්න. එතකොට ඔයාට හොඳ බල්ක් එකකට යන්න පුළුවන්. අපි හිතමුකෝ දැන් ඔයාට කැලරි 2500ක් ඕනේ කියලා ඇඟ බල්ක් කරන්න. එතකොට මේ 2500 ගන්න ඕනේ බැලන්ස් එකෙන් යන්න ඕනේ. එතකොට කාබ්ස්, ප්‍රෝටීන්, ෆැට් ඊට අමතරව අනිත් නියුට්‍රිෂන් එක්ක බැලන්ස් ඩයට් එකක් යන්න ඕනේ. නැත්තම් ඔයා කැලරිස් 2500ක් දා ගන්නවා කියලා එක එක කඩවල වලින් කන කෑම එක එක හැම කෑමක්ම කාලා ඔයාගේ ඇඟේ කාබ්ස් වැඩිපුර බදාගෙන ඇඟට ඔයාගේ ඇඟේ ෆැට් එක හුඟක් වැඩි කරගන්න එපා. එහෙම අපි බල්ක් එකකට යද්දී හුඟක්ම හොඳ පුළුවන් තරම් ෆැට් එක ගේන් කරගන්නේ නැතුව ලීන් බල්ක් එකක්ම යන එක තමයි හුඟක්ම හොඳ. ඊළඟ දේ තමයි ඔයා අනිවාර්යයෙන් රෙසිස්ටන්ට් ට්‍රේනින් කරන්න ඕනේ. රෙසිස්ටන්ට් ට්‍රේනින් කරද්දී ඔයාට ගෙදර ඉඳන් උනත් වෙන්න පුළුවන් හෝම් වර්ක්අවුට් ජිම් එකකට ගිහින් උනත් රෙසිස්ටන්ට් ට්‍රේනින් කරන්න පුළුවන්. එතකොට මම නම් කියන්නේ උගම්ම ඔයා ජිම් එකකට යනවා නම් හොඳයි ඔයාගේ මසල් එක බිල්ඩ් කරන්න. මොකද ජිම් එකේ weights තියනවා, machines තියනවා. ඔයාට අවශ්‍ය විදියට ඔයාගේ මසල් එක ફોකස් කරලා ඕනි වර්ක්අවුට් එක කරගන්න පුළුවන්. එතකොට ඔයාගේ ජිම් එකේ කෝච් කෙනෙක් ඇතිනේ. ජිම් එකේ කෝච්ට කියලා ඔයා හොඳ වර්ක්අවුට් ප්ලෑන් එකක් ඔයා ඉල්ල ගන්න. වර්ක්අවුට් ප්ලෑන් එකක් අරගෙන සතියේ දවස් 4ක්වත් ජිම් එකකට ගිහින් ඔයාගේ රෙසිස්ටන්ට් ට්‍රේනින් කරන්න. ඒ වර්ක්අවුට් ප්ලෑන් එක අඩුම මාස 2ක් මාස 3ක්වත් කරන්න. ඊළඟ එක තමයි රෙස්ට් එක. අනිවාර්යෙන් ඔයා පැය 7ක් 8ක්වත් නිදා ගන්නවා නම් හුඟක් වටිනවා. ඔයාගේ රෙස්ට් එක දෙන්න ඕනි අනිවාර්යෙන් හුඟක් කට්ටිය දෙන්නෙම නැත්නම් ඔක හොඳට ජිම් එකකට ගිහිල්ලා වර්ක්අවුට් උත් කරලා හොඳට ඔයාගේ මීල් එකත් අරගෙන හැබැයි නිදා ගන්න. රැට නිදි මරනවා. අනිවාර්යෙන් රැට නිදා ගන්න. පැය 7ක 8කවත් ස්ලීප් එකක් දෙන්න හොඳට. අද මම කිව්ව දේවල් ටික අනිවාර්යෙන්ම try කරලා බලන්න. වීඩියෝ එක හොඳයි නම් like එකක් දාන්න, කමෙන්ට් එකක් දාන්න, share පාරක් දාන්න.